ගමේ පන්සලේ තිබ්බ තොইলයක්. ඒ තොইলේ පිලුම් ගහනවා දැකලා ඒවට ආස හිතිලා තමයි මම ජිම්නාස්ටික් කරලා පෙළඹුණේ. මට හරි වදයක්. වදේ කියන්නේ මෙයාගේ අර දැඟලිල්ල කොයි පාරේ යන්නත් එක්කන් යන්න හරි අමාරුයි. උපකරණ නැහැ. ඉතින් මෙයාට උණලී පාවිච්චි කරලා ඒ වගේ කම්බි වයර් එකතු කරලා හරියන උපකරණ නිෂ්පාදනය කරන් තමයි මේ ක්‍රීඩාවේ මේ පුහුණු වීම කටයුතු කරන්නේ. අම්මා බනින්න ගත්තා මේ අතපය කඩා ගන්න හදනවා කියලා තාත්තා ගහලත් තියලා මට. ඉන්දියාව අපිට වඩා බොහොම ඉහළට එනවා පේනවා. මේ නමුත් මනුජ මම සංසන්දනය කරලා බැලුවා මනුජගේ වයස සීමාවත් එක්ක ගත්තාම පොමල් හෝස් එකේ සල්ලි ඉන්දියාවට වඩා බොහොම උඩින් ඉන්නවා. Machan Silonian